එක මිලිමීටර් දෙක දැම්මේ. එතකොට නෙට් එක ඉස්රායල්. එතකොට පොලිතින් එක මේ ඔබ දකින්නේ හරතාගාරය තුළ පොහොර භාවිතා කරන සහ ජලය භාවිතා කරන ඉරිගේෂන් සිස්ටම් එක. දැන් මෝටර් එක හයි කරලා තියෙනවා. මේකට වතුර ලයින් එක ලිඳෙන් තෙල් දීලා තියෙනවා. ඊට පස්සේ ඒකෙන් මේකට ඔටෝ ලිඳෙන් පිරෙනවා. පිරුණාට පස්සේ මට අවශ්‍ය වෙලාවට මෝටර් එක දාපුවම මේ බට ලයින් එක හරහා අතුලට ඔක්කොම මේ සිස්ටම් එකෙන් මේකෙන් යනවා. මේක මේ ෆිල්ටර් සිස්ටම් එකක් දාලා තියෙන. ෆිල්ටර් වෙලා ඔක්කොම යන්නේ. මොනවත් මේ රොඩු බොඩු කිසිම දෙයක් යන්නේ නැහැ. අපිට පොහොර මේ දිය කරලා දෙනවා නම් මම මේකට තමයි දාන්නේ. මේක උඩින් මේ දාලා තියෙනවා වතුර මේකෙන් පිරෙන්න. එතනට පස්සේ මේකට පිරුවට පස්සේ මේකට කලවම් කරනවා. මේකට කලවම් කරලා ඉවරලා මේකෙන් තමයි මේ කරන්නේ. බෙදාරින් කරන්නේ. ඔව්. ඇල්බර්ට් එක ඇරෙන්න අනිත් ඒවා දියර පොහොර ඔක්කොම සියල්ලම මේකෙන් තමයි ලබා දෙන්නේ. පණිවිඩ සහ ඔබට තියෙන ප්‍රශ්න YouTube නාලිකාවක් හැටියට අපිට යොමු කරන්න. අපි සූදානම් ඔබට අවශ්‍ය සියලු තොරතුරු ලබා දෙන්න. කිසිම ප්‍රශ්නයකින් තොරව වගාවත් එක්ක නිරත වෙන ඒ ආදරණීය ගොවි මහතුන් ඍජුවම සම්බන්ධ කරලා දීමේ බලාපොරොත්තුව අපි නිරන්තරයෙන්ම බාර ගන්න සහයෝගයක් ලබා දෙන්න. වැඩසටහන වටිනවා නම් ඔබේ කමෙන්ට් එකත් අපිට දෙන්න. ඒ අදහසත් අපි තාමත් ආදරෙන් පිළිගන්නවා. එහෙනම් එකතු වෙන්න වීඩියෝවත් සමග අපි සූදානම්. තක්කාලි වගාව පිළිබඳ මුල සිට අගට සියලු කරුණු ටික අරගෙන එන්න. මේ වර්ගාඩි 2000ක භූමි ප්‍රමාණයක් තුළ තක්කාලි පැල 580ක්. ඒක මේ පොඩි පැල තියෙනවා මේ පැත්තේ. පොඩි පැල 57.0ද 57.4. ඒ උෂ්ණත්වය 100ට මේ තෙත ප්‍රමාණය. තෙතමනේ නේද? 30.8 සෙල්සියස් අංශ උෂ්ණත්වය නේද? ඔව්. අයිබෝන් සියලු දෙනාටම සුබ දවසක්. චන්සිරි මහත්තයාගේ channel එකේ වගාවක් තියෙනවා. අපි යන් බලන්න. හරතාගාරය ඇතුලේ තක්කාලි වගාවක් නරඹන්න තමයි අපි මේ යන්නේ. මේක ඇතුළට යන්න පුළුවන් සර්. ඒක එළිය ගාව පිළිබඳව වීඩියෝ ගණනාවක්ම ගෙනල්ලා තියෙනවා. නමුත් මේ වගාව විශේෂයි. ඒකට හේතුව අපි ඉන්නේ හරතාගාරයක් ඇතුලේ. ඉතින් හරතාගාරය ඇතුලේ වගාව වෙනස්ම අත්දැකීමක් සහ වෙනස්ම ආකාරයකට කරන්න ඕන දෙයක්. ඉතින් ඒ පිළිබඳ දැනුම අපේ චන්සිරි මහත්තයාගෙම ගමු. චන්සිරි මහත්තයා අයිබෝන්. අයිබෝන්. සුබ දවසක්. සුබ දවසක්. කොහොමද ජීවිතේ? හොඳයි වරදක් නැහැ. හොඳින් ඉන්නවා. ලස්සන වගා භූමියක ඉන්නේ. තව කොච්චර කාලයක් වෙනවද දැන් මේ පැලේට? දැන් මේකට හරියටම දවස් 24ක් වෙනවා. අදට දින 24ක්. ඔව්. ඒ කියන්නේ පළවෙනිදා හිටෙවි. පළවෙනිදා හිටෙවි. ඔව්. තවන් දාලා දවස් 20ක් තියලා හිටෙවි. හිටවලා අපිට දවස් 23ක් වෙනවා. දවස් 23ක්. බලන්න ඔබ දකින්නේ මේ තක්කාලි වගාව. අපිට තියෙනවා බොහෝ දේ කතා කරන්න. ඉතින් තක්කාලි වගාව පිළිබඳව ගත්තාම අපි වීඩියෝ ගණනාවක් ගෙනත් තියෙනවා. නමුත්
මේ මොහොතේ තක්කාලි සිටුවීම තුළ බලාපොරොත්තු කීපයක්ම තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳව චාන්සර් මහතාගෙන්ම කතා කරමු සහ ඔහුගෙන් විස්තර දැනගමු. චාන්සර් මහතා අපි මුලින්ම කතා කරමු මේ හරිතාගාරය පිළිබඳව කතා කරොත් මේක නිර්මාණය කරගන්න ඔබ කොහොමද මේක හැදුවේ? මේක හැදුවේ ඇත්තටම අපි මේ මහවැලි කලාපයේ මහවැලියෙන් අපිට දුන්නා 150ක මූල්‍ය ආධාර 150ක් තමයි අපි දාලා වෙලම හැදුවේ. සාමාන්‍ය දල වශයෙන් ගත්තොත් මෙතන කොච්චර අඩි ප්‍රමාණයක වර්ග අඩි 2000 වර්ග අඩි 2000ක හරිතාගාරයක් තමයි මේ ඔබ දකින්නේ. චාන්සර් මහතා අපි චුට්ටක් සඳහන් කරමු හරිතාගාරයක් හදාගන්න කෙනෙක්ට වර්ග අඩි 2000ක මේ හරිතාගාරය හදාගන්න කොච්චර වියදමක් ගියාද? මට නම් හිතන විදියට මට ලක්ෂ 20ක් විතර වගේ ගියා. ඔව්. ඒ කියන්නේ මම අර දාපු අමුද්‍රව්‍ය ඔක්කොම හොඳ ඒවා දැන් මේ බඩ එහෙම සේරම ගේටායල් ඒව නිසා මට ඇත්තටම වියදම ටිකක් වැඩි වුණා. ඔව් ලක්ෂ 20ක් විතර ආසන්නව ගියා. දැන් මේ හරිතාගාරය හදලා කොච්චර කාලයක් විතර? දැන් අවුරුදු 1කමාරක් විතර. අවුරුදු 1කමාරක් විතර වෙනවා. මේ අවුරුදු 1කමාර ඇතුලේ වගාවන් කීපයක්ම කරලා තියෙනවා. අපි මීට පෙර ඔබේ වීඩියෝ එකක් කියනවා මුරියා මාළු මිරිස් වගාව ඒත් මේ හරිතාගාරය ඇතුළෙම. චාන්සර් මහත්තයා අපි එහෙනම් යම් තක්කාලි වගාවට තක්කාලි වගාව කරද්දී මුලින්ම අපි වාඩිලා කතා කරත් කමක් නැහැ. නැත්නම් මෙහෙම කතා කරමු. මේ බෑග් හදාගන්න සහ මේ බෑග් ප්‍රමාණය හිතගෙන කතා කරත් කමක් නැහැ අපහසු නම් මට කියන්න කොච්චර ප්‍රමාණයේ බෑග්ද මේ තියෙන්නේ? මේක 16 ග්‍රෝ බෑග් එක. මේක ඇත්තටම මුලින්ම බෑග් 280කට තමයි අපිට මේක ඒගොල්ලෝ දුන්නේ. බෑග් 280ක් මේ දාන්න කියලා. ඉතින් මුලින් 280ක් දාලා නයි මිරිසුයි පාල මිරිසුයි දෙපාරක් කරා. ඊට පස්සේ ඇත්තටම මට හිතුණා වර්ගාඩි දැන් මම බලපුවාම YouTube වල එන ගොඩාක් වර්ගාඩි 2000ට කට්ටිය පැල 500ට වැඩිය දානවා. ඉතින් මම බැලුවා පැල 280ක් දාගෙන මේක ඇත්තටම නඩත්තු කරන එක මට පාඩුයි කියලා. ඒක නිසා මගේ ළඟ තිබුණා තව කළු පාට බෑග්ස් වගේක්. පස්සේ මම කරපු දේ මේ ඒක පාවිච්චි කරලා පේලි දෙක මේ හදුවා. ඒ කියන්නේ මේ එක පේලියක එක පැලයක් තියන්නේ නැතුව පේලි දෙකක් මම ඊළඟ පාර වෙනකොට මේ පාත්තිය තව ටිකක් පළල් කරනවා. පළල් කරලා එල්ලා පැලේට හොඳට ඉඩ එන විදිහට මේ හදාගත්තා. ඒ කියන්නේ පැල දෙකකට ගිහිල්ලා ලස්සනට හදාගත්තා. ඒකට පැල 280 නෙවෙයි 500ට ඔබ පැල 520ක් 560ත් අතර වගේ හදලා දෙනනේ 520ක් හැදුවා. අපි තක්කාලි වගාව පිළිබඳව කතා කරොත් චාන්සර් මහත්තයා පළවෙනි වතාවට මේ තක්කාලි වගාව කරන්නේ නැත්නම් මීට පෙර හරිතාගාරයක් ඇතුළත මම පළවෙනි පාර. හරිතාගාරයක් ඇතුළත පළවෙනි පාර තමයි කරන්නේ. මම එළියේ කරා මේ බෑග් වල කරා බෑග් 350ක වගා කරා. බෑග් 350 වගා කරලා මම ඇත්තටම එකෙන් ලොකු අත්දැකීමක් ගත්තා. ඒ අත්දැකීම අරගෙන ඊට පස්සේ තමයි මට හිතුනේ මේක ඇතුලේ තක්කාලි හිටවන්න සුදුසුයි කියලා. අපි කතා කරමු චාන්සර් මහත්තයාගේ තක්කාලි වගාව පිළිබඳව කතා කරමින් ඉන්නේ රත්තරන් මිනිස්සු YouTube නාලිකාව නරඹන ආදරණීය ඔයාලට. චාන්සර් මහත්තයා අපි තක්කාලි වගාව ගැන කතා කරද්දී මේ තලයක් ශේෂ්ත්‍රයෙන් එහෙම නැත්නම් ඔබ තක්කාලි තල හිටවීම ගැන කතා කරොත් එහෙම මොනම මේ මොන ප්‍රභේදයේද හිටවලා තියෙන්නේ? මේක ප්ලැටිනම් කියන තක්කාලි වර්ගය තමයි හිටවලා තියෙන්නේ. ඒතර චාන්සර් මහත්තයා තවාණෙන් තවන් කරලා පැල අරගෙන තමයි හිටවන්නේ නැත්තේ. තවන් කරා මම එතන ගෙනල්ලා එල්ල තවන් දැම්මා. ඔව්. වැඩිලම කතා කරමු නැත්නම් ඔහොම ඉන්න අපහසුයිනේ. ටිකක් ඈතට යනවා. එතකොට නේද ඒක තමයි. සතන් දෙන්න. ඔව්. අන්න පින්න කතා කරමු. දින කීයකින් තවානේ මම දින 21ක් තිබ්බා. දින 21ක් කියලා දින 21කින් තමයි කියලා ගත්තේ මේ අගෝස්තු පළවෙනිදා තමයි පැල හිටෙන්නේ. හරියට මේක. ඒතර තවානේ දින 21ක් තියලා ඊට පස්සේ තමයි පැල අරගෙන මේ ග්‍රෝ බෑග් වල හිටවලා තියෙන්නේ. ඉතින් ආදරණීය වීඩියෝ වල අරමුණ ඔයාලට අපි කතා කරන්න කැමති විශේෂයෙන් ග්‍රෝ බෑග් එකේ හිටවන එකේ වාසි කිහිපයක් තියෙනවා. ඒකට ටිකකින් අපිට පුළුවන් ප්‍රමාණිකූලව මේක නඩත්තු කරගන්න. ඊළඟට තෙල් පොහොර භාවිතා කිරීම ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන්.
ඊළඟට හරකාගාරයක් ඇතුලේ වගා කරන නිසා වල් පැල ඇටි මර්ධනය ඉතාමත් අවමයි. මේ සියල්ල කළමනාකරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි දින 21කින් අරගෙන මේ ග්‍රෝ බෑග් තුල චන්සරි මහත්තයා හිටෙව්වට පස්සේ පැල ඉන්දුවාට පස්සේ පළවෙනි පොහොර භාවිතා කිරීම කොච්චර කාලෙකින් කරන්නේ? මම පැල හිටවලා දවස් 3න් මේ දියර පොහොර ගහ මුලට දැම්මා. ඒක ඇවිල්ලා මේ 10.52යි 10. ඒ කියන්නේ ප්ලාන්ට් ස්ටාර්ටර් එක. ඒක ග්‍රෑම් සාමාන්‍යයෙන් එක පැලයකට ග්‍රෑම් 5ක් විතර වගේ 5ක් 10ක් විතර වගේ වැටෙන්න එක පැලයකට දුන්නා. අයයි එතකොට චන්සරි මහත්තයා අපිට පොඩ්ඩක් සඳහන් කරන්න පුළුවන්ද තෙලීර මේ පොහොර එක භාවිතා කරද්දී මේක මං හිතන්නේ මේ ජල ඩ්‍රිප් සරාම තමයි එන්නේ. එතකොට ඒක සකස් කරගන්නේ කොහොමද කියන කාරණාව චුට්ටක් කියමු. ඒ කියන්නේ පොහොර එක දිය කරලා දෙන්නේ මම මෙහෙමයි දැන් අර මේකේ සාමාන්‍යයෙන් මේ ඇල්බර්ට් සොලියුෂන් තියෙනවා. ඇල්බර්ට් සොලියුෂන් එක මම කවදාවත් මේ බට ලයින් එක හරහා යන්න දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඇල්බර්ට් සොලියුෂන් 100%ක් ජලයේ දිය වෙන්නේ නැහැ. එතකොට ඒකේ නිකන් අර කුඩු වගේ හිටින හින්දා ඒක දැන් මේවා බට ලයින් එක දිගේ යවුවොත් සමහර වෙලාවට ගොඩාක් දුරට බ්ලොක් වෙනවා. ඊට පස්සේ වතුර දෙන්න යනකොට සමහර ගස් වලට වතුර යන්නේ නැහැ. ඒක නිසා මම කරන්නේ මේ අනිත් ඒවා 10.52යි 10 එතකොට 20යි 20යි 20 ඒ වගේ ඒවා බට ලයින් එකෙත් දෙනවා. ඇල්බර්ට් සොලියුෂන් දිය කරලා වගේ කෝප්පයක් තියෙනවා. ඒ ප්‍රමාණය. ඒ ග්‍රෑම් ගානට හරියන්න මේ දිය කරලා ඒ කෝප්පෙන් එකක් ගහ මුලට දානවා. ඒක මේ ඩ්‍රිප්ස් එක හරහා දෙන්නේ නැහැ. ඒක 100%ක්ම ගහට හරියටම හම්බ වෙනවා. ඒක තමයි හේතුව ඩ්‍රිප්ස් එක හරහාත් පොහොර එක ලබා නොදෙන්න. ඒ කියන්නේ සමහර තැන්වල හිර වුණොත් එහෙම සමහර පැලයකට ඒක නොයන්න පුළුවන්. අනිවාර්යෙන් එහෙම වෙනවා. දැන් ඔබ මේ දකින්නේ මාස එක හරියටම තක්කාලි පැල දවස් 24යි අද දවස් 24යි. චන්සරි මහත්තයා තක්කාලි වගාවේ අපි කතා කරොත් එහෙම මම මේ එළියේ එහෙම නැත්නම් අපි කියන්නේ හරතාගාර වලින් ඔබට ගිහිල්ලා වගා ශේෂ්ත්‍රය ඇතුළේ වගා භූමිය ඇතුළේ කරපු තක්කාලි වගාවන් කීපයක් ගෙනාවා. ඒකට අපි දන්න කාරණාවක් තමයි තක්කාලි වල අස්වැන්න ගන්න අපිට සාමාන්‍යයෙන් දින 50 55 අතර යනකොට අස්වැන්නකට යන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ බලාපොරොත්තුව තව මාසෙකින් එකමාරකින් අස්වැන්නට යන්න පුළුවන්. අපිට ඒ අවස්ථාවේදීත් වීඩියෝ එකක් ගේන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙමු ඒ වීඩියෝ එකත් කරන්න. චන්සරි මහත්තයා අපි චුට්ටක් කතා කරමු මේ තක්කාලි වලට එන කෘමි හානි මොනවද තියෙන්නේ? තක්කාලි වලට ඉතින් ඇත්තටම මිරිස් වලට මාළු මිරිස්, නයි මිරිස් වලට වගේ ලොකු කෘමි හානියක් එන්නේ නැහැ ඇත්තටම. මේ ගොඩාක් දුරට මේක ඇතුලේ ඒ කියන්නේ එළිය හදනවා නම් ගොඩාක් පිටිමකුණෝ මේ වගේ ගොඩාක් හානි වෙනවා. දැන් මේක ඇතුලේ ඇත්තටම එහෙම හානියක් නැහැ. මේ ගොඩාක් දුරට මේ කෘමිහානු මන්දන් විතර විදියට මම ඇත්තටම මේක හිතවලා තාම එක පාරයි කෘමිනාශක ගැහුවේ. ඒ සතෙක්වත් ඉඳලා නෙමෙයි. මම නිකන් ඇත්තට කෘමිනාශක ඔකට කියලා මම සාමාන්‍ය දවස් මම හිතාගත්ත දවස් 10කට සැරයක් විතර වගේ කෘමිනාශකයක් පාවිච්චි කරන හොඳයි කියලා. ඒ කියන්නේ දැන් ඇත්තටම මේ මල් පොහොට්ටු තියෙනවා ගස්වල. ඔය මල් පොහොට්ටු. ගොඩක් ඒ වගේ දැන් පොහොට්ටු ඇවිල්ලා තියෙන්නේ. මල් පිපෙනකොට තමයි සමහර විට පැලමැක්කගේ හානිය එන්න පුළුවන්. ඒ වෙනකොට බලලා ඒකත් හරතාගාරය ඇතුළේ නිසා අපිට කවර් කරගන්න පුළුවන් අනිවාර්යයෙන්. ඒක මුණ දෙන්න පුළුවන්. චන්සරි මහත්තයා අපි ඔහොම සඳහන් කරමු. එතකොට තක්කාලි වගාවේදී අපි කිව්වේ එළියේදී කරොත් එන හානිය කෘමි හානි තියෙන්නේ මොනවද කියන කාරණාව පිළිබඳව. අපි වගාව කරලා තියෙන හරතාගාරය ඇතුළේ නිසා ඇත්තටම අපිට ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න බෑ. තරමක් අඩු නැත්නම් අවම මට්ටමින් තමයි අපිට ඒ කාරණාවට මුහුණ දෙන්න වෙන්නේ. ඒකට මේ අපි වගාව කරන කෙනෙක්ට යම් හේකේ අවශ්‍ය වුණොත් මොනවද භාවිතා කරන පරිබෝධනාශක? මම මේකට තක්කාලි වලට ගොඩාක් දුරට මේ මම එළිය හිටවනකොටත් මම පාවිච්චි කරේ මැන්කෝසිප්. මැන්කෝසිප් එක තමයි මේ දිගට මේ කියන්නේ දවස් 10කට විතර වගේ සැරයක් තමයි මේ කියන්නේ මම හිටෙව්වා. හිටවනකොට මුලින්ම වගා මාධ්‍යයට කැප්ටන් දැම්මා. කැප්ටන් දාලා තමයි හිටෙව්වේ. ඒ හිටවලා ආපහු සතියකින් මම ආපහු ගහ මුලට කැප්ටන් දැම්මා.
හා. ඒ දාලා ඉවරලා ඊට පස්සේ දවස් 10කින් විතර මේ ළඟදී ගැව්වා මැකොතේ. එච්චරයි පාවිච්චි කළේ. එච්චරයි පාවිච්චි කළේ. පැල 200 පැල 520ක් කිව්වා. පැල 520ට කොච්චර ප්‍රමාණයක තෙල් පොර භාවිත කරන්නේ? සාමාන්‍යයෙන් මේකට දැනට එක ටැංකියක් තමයි. කියන්නේ දිලීරනාශක කෘමිනාශක දැනට එක ටැංකියක් තමයි පාවිච්චි අවශ්‍ය වෙන්නේ නේ. පොහොර ගත්තොත් සාමාන්‍යයෙන් ග්‍රෑම් දැන් මේ සැරේ මම ඇල්බර්ට් සොලියුෂන් හෙට දානවා. දැන් ග්‍රෑම් එක ගහකට ග්‍රෑම් 10ක් වැටෙන්න ඕනේ. ඔව්. එතකොට සාමාන්‍යයෙන් 520යි කියන්නේ ග්‍රෑම් 520ක් ඕනේ. එක පාරකට දානවා. ඒ කියන්නේ පැලයකට ග්‍රෑම් 10ක් 10ක්. එතකොට ගහකට වැටෙන්නේ ග්‍රෑම් එකක් වැටෙන්නේ ග්‍රෑම් 520ක් තමයි අවශ්‍ය වෙන්නේ නේ. right බොහොම ස්තුතියි. අපි ඒත් එක්කම චන්සිර මහත්තයා කතා කරමු. තව ප්‍රශ්න කිහිපයක් කතා කරලා අපි ශ්‍රේෂ්ඨ ඇවිදිමු. මේකට පැල 520ට ඔබට අපි හරිතාගාරය හැර දල වශයෙන් කතා කරොත් කොච්චර වියදමක් යනවද මේ තක්කාලි ටික ඔබට නඩත්තු කරගන්න? මට ඇටවලට වියදමට පැකට් එකක් ගෙනාවම අපි ග්‍රෑම් ගානක් එතනදී චුට්ටක් සඳහන් කරමු. සාමාන්‍යයෙන් ග්‍රෑම් පිටින් ග්‍රෑම් 5ක් වගේ තමයි ඒක පැකට් එක. ඒක ගෙනාවුවාම දැන් මම මේකෙන් පැකට් එකකින් මොන එක පවන් තැටි වල දැම්මේ එකකට එක ඇටේ ගානේ දාලා තමයි හැදුවේ. මේ එතකොට පැකට් එකෙන් භාගයක් විතර තමයි ගියේ. මට එතකොට තව එක පාරක් පාවිච්චි කරන්න පුළුවන් මේ පැකට් එක. මම ඒක දැන් අයින් කරලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. මේ ඊට අමතරව දැන් මේකේ වගා මාත්‍ය තිබුණේවමයි. ඔය තුන් පාරම මේ සැරේ තව වැඩි කරා. මේ ගෙනල්ලා මතු පිට පසුයි මේ කරදහයිය කුකුල් පොර ඒවා කලවම් කරලා වෙලා තමයි දැන් මේ අපව මේක හදාගන්න තියෙන්නේ. එතකොට ඔන්න අපි වැඩසටහනේ ඉන්නේ තක්කාලි වගාව පිළිබඳව මම හිතන්නේ ඔබට සියලු කරුණු A to Z ප්‍රමාණිකූලව පැහැදිලිව චන්සිර මහත්තයා කියලා දුන්නා. ඉතින් වගාවෙන් නිරත වෙන කෙනෙක්ට හැකියාව තියෙනවා හරි අපූර්ව වගාවක් ගොඩනගා ගන්න. Tamanට ඉඩ ප්‍රමාණය අඩු නම් මේ ආකාරයේ හරිතාගාරයක් හදාගන්න තියෙනවා නම් ඇත්තටම එකපාරක් ආයෝජනය කරාට පස්සේ අවස්ථා ගණනාවකදී අස්වැන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් තමන් පොඩ්ඩක් ඒ සඳහා මහන්සි වෙන්න අවශ්‍යයි සහ ඒ කාරණාවන් ටික හරියටම කරන්න ඕනේ. චන්සිර මහත්තයා අපි දකිනවා සමහරු ගොවිතැන කරනවා අර ගොවිතැන කරන්නන් වාලේ කරන අයත් අපි දකිනවා. ඒ වුණාම ඇත්තටම තමන් අර ඒ සඳහා යොමු කරන ආයෝජනය කරන මුදල් ප්‍රමාණය ඇත්තටම අපත යනවා. සමහරව අපෙන් අහන ඇත්තටම මේ අසන්න මේ මට්ටමින් ගන්නවද කියලා අහන වෙලාවකට. එතකොට එහෙම අහන්නේ මේක හරියට නොකරන නිසා. ඒ නිසා ගොවිතැන කියන එක කරනවා නම් ඇත්තටම නිශ්චිතව පිළිවෙලකට හරියට කරන්න ඕනේ. ඒ වගේම මේ පිළිබඳ හොඳ අවධානයකින් ඉන්න ඕනේ. එමුණොත් තමයි හොඳ අස්වැන්නකට යන්න පුළුවන් වෙන්නේ. මොකද මේ පැලයක් බලා ගන්නවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ඒක දරුවෙක් බලා ගන්නවා සමානව ඒකට ආදරය කරන්න කරුත් තක්කාලි වල දින සාමාන්‍යයෙන් 50-55 අතර අපිට අස්වැන්නකට යන්න පුළුවන්. ඔබේ බලාපොරොත්තුව පැල 520ක් බෑග් කොච්චර ප්‍රමාණයක අස්වැන්නකට? අපි නිකන් හිතමු කිලෝ එකක් හැදුනොත් කිලෝ 500කට යන්න පුළුවන් නේද? කිලෝ 1000කට යන්න පුළුවන්. කිලෝ එකට වැඩි අනිවාර්යයෙන් අස්වැන්නකට යන්න. අනිවාර්යයෙන් කියන්නේ දැන් හරිතාගාරය ඇතුළත ඒ කියන්නේ එළිය වගේ නෙමෙයි. හරිතාගාරයක් ඇතුළත සාමාන්‍යයෙන් මට හිතෙන විදිහට මුඩ 5ක් වගේ කඩන්න පුළුවන් කියන ඒ අදහස තියෙනවා. එතකොට ඉතින් ඇත්තටම කිලෝ 5කට වැඩිය කඩන්න පුළුවන්. ඒකට අපි නිකන් දල වශයෙන් හිතමු අපි ප්‍රාර්ථනා කරමු. ඔව් දල වශයෙන් ප්‍රාර්ථනා කරමු එක ගහකින් කිලෝ එකක් කඩා ගන්න පුළුවන්. කිලෝ එකකට යන්න පුළුවන්. අපිට කිලෝ 500කට යන්න පුළුවන්. ඒ කියන්නේ අපේ අවම බලාපොරොත්තුව කිලෝ 2500කට 3000කට යන්න අවශ්‍යයි. එතකොට මේ මොහොතේ තක්කාලි වගාව ගැන කතා කරනොත් චන්සිර මහත්තයා මිල ඊට මේට වීමක් තියෙනවා. 600ට 700ට ගියා නැවත 20ට ආවා. 30ට ආවා. ඔය විදිහට දෝලණය වෙනවා. නමුත් චන්සිර මහත්තයා දැන් මේ වගා කරලා තියෙන මොහොත දැන් මේ ඉන්නේ අපි සැප්තැම්බර් මාසේ අග. ඒ කියන්නේ අගෝස්තු මාසේ අග සැප්තැම්බර් මාසේ ආරම්භය තුල ඉන්නේ. එතකොට එක පැත්තකින් අපිට කියනවා එල්නිනෝ එකක් කියන්නේ. නැත්නම් තක්කාලි සහ සාමාන්‍ය එළවලු භෝග තක්කාලි විශේෂයෙන්ම නඩත්තු කරගන්න ටිකක් හරි අමාරු එකක්. එතකොට මේ හරිතාගාර ඇතුලේ වගා කිරීමම
ලොකු වාසියක් වෙනවා චන්සිරි මහත්තයා. ඔන්න ඔය කාරණා ටික බලපුවාම අස්වැන්න නෙලන්න තියෙන්නේ අපිට සැප්තැම්බර් මාසේ අන්තිම විතර වෙනකොට තමයි අස්වැන්න නෙලන්න තියෙන්නේ. ඒ කියන්නේ හොඳ මිලකට යාමේ බලාපොරොත්තු අපිට අනිවාර්යයෙන්ම තියෙනවා. YouTube නාලිකාවක් හැටියටත් අපි ප්‍රාර්ථනා කරන එකේ හිම වෙන්න කියලා. මොකද අපි මුරියා මාළු මිරිස් වගාව ගැන කතා කරා. ඊට කලින් වගේ ඇත්තටම කියන්නේ මාළු මිරිස් එහෙම එක ගත්තාම ටිකක් අමාරු භෝගයක්. ඒ කියන්නේ හරිම කියන්නේ පැලේ නඩත්තු කරගන්න හරි අමාරුයි. මෙතන ඉඳන් මම දැන් ඇත්තටම මේ හැම ගහකටම නූල් ඇදලා තියෙනවා. නූල ටික උඩටම දීලා මේ සමහර වෙලාවට මේ කාලේ වැඩි වුණොත් ගහ මේ ගෙනියන්න පුළුවන් කාලේ වැඩි වුණොත් එහෙම ගහ පාත් කරගන්න බාණ්ඩ ඕන විදිහට මම නූල දිගට තමයි හදලා තියෙන්නේ. අපි නූල් වර්ගය මොකද්ද මේ චන්සිරි මහත්තයා එකක් කියමු. මේක UV නූලක්. මේ පැලේ වැටෙන්නේ නැතුව තියාගන්න තමයි කියලා. ගහ යන යන්න මේක ගහ පටලෝ ගහට අරගෙන යනකොට ගහ වැටෙන්නේ. ඒක හරි. අපි නැගිටලා යන් ශේෂ්ත්‍රය තුළ ඔහොම කතා කර එතකොට බීජ මිලදී ගත්තේ කොහොමද චන්සිරි මහත්තයා? බීජ මිලදී ගත්තේ මම තඹුත්සේ ගන්න. තඹුත්සේ මම පොහොර එහෙම ගන්න තැනක් තියෙනවා. එතනින් තමයි මේ කරගෙන ආවේ. මේ මල් එතන දැන් අපි මේ ඔබ දකින්නේ තක්කාලි වගාව චන්සිරි මහත්තයාගේ. ඉතින් ඔබට පුළුවන් ඕනෑම ප්‍රශ්නයක් අපිට යොමු කරන්න. අපි සූදානම් ඔබට අවශ්‍ය සියලු දැනුම ලබා දෙන්න. චන්සිරි මහත්තයා තක්කාලි වලට සාමාන්‍යයෙන් තක්කාලි ටික දවසක් යනකොට තක්කාලි ගහේ මුල එනවා උඩට. ඒක නිසා මම ඊයේ දැන් මම මේ ආපහු මේ වගා මාධ්‍ය දාලා තියෙනවා. ඒ ගහ වැහෙන්න දාන්න ඕනේ. අර ගානේ සමහරලාට තව දෙපාරක් විතර වගේ උඩින් දාන්න පුළුවන්. බෑගේ නමලා තියෙන්නේ ඒකයි. බෑග් එක දිගෑර ඊට පස්සේ දානවා. අනිත් එක තමයි දැන් තක්කාලි වල වැඩ වැඩි. අනිත් භෝග වගේ නෙමෙයි. තක්කාලි ගහේ දැන් පඳුර ගෙනියන්න බෑ. දැන් හරිතගාරයක් කරද්දි මේ වගේ පොඩි මේ රෙකිලි එනවා පොඩි. මේ තියෙන කොහොම ඔය රෙකිල්ල මේක රෙකිල්ල කඩලා අයින් කරන්න ඕන. මේ විදිහට. ඒක ඇදුවේ නැත්තම් පඳුරු ගන්නවා. ඒතකොට අස්වැන්න අඩු වෙනවා. අස්වැන්න එනේ වගේත් මේ ගෙඩි පොඩි. ඒ වගේ වෙනවා. ඒකින්ද මේ තක්කාලි වල ඇත්තටම වැඩ වැඩි. සෑහෙන්න වැඩ වැඩි. ඔව් නේද? ඉතින් අර නඩත්තු කිරීම කියන එක හොඳම දේ කරන්න. ඔව් හරියට නඩත්තු කරලා පොලේ බලාගත්තොත් ඒගොල්ලෝ ඉතින් අපිට අස්වැන්න දෙනවා. අනිවාර්යයෙන්. හොඳයි චන්සිරි මහත්තයා අපි යන්තම් ටිකක් ඉස්සරහට අපි අනිවාර්යයෙන්ම තක්කාලි ගෙඩි හැදෙනකොට වීඩියෝ එකක් කරමු. ඔව්. අසන්න ලැබෙත් වැඩසටහනක් අනිවාර්යයෙන්ම කරමු. ඔව්. තක්කාලි වලට එනවා සාමාන්‍ය ලෙඩක්. ඔව්. ඒ කියන්නේ දැන් මම එළිය කරනකොට ආවා ඒ ලෙඩේ ගස් මේ ඒ කියන්නේ මේ පොලේ වකුටු වෙනවා. ඔව් ඇකිලෙනවා. කියන්නේ ඇකිලෙනවා රෝල් වෙනවා. ඒ කියන්නේ අර පණුවෙක් ඉන්නවා වගේ. ඔව්. ඇතුලේ මේ එහෙම රෝල් වෙනවා. ගහ ඊට පස්සේ මේ ගහ හැදෙන්නේ නැහැ. එක තැනම හිටිනවා. ඉතින් මේ ඒකට මොකද්ද ගත්ත විසඳුම? ඒකට මේ මම මේ සැරේ මුලින් ඉඳන්ම මට මම ඔය දන්නේ කෙනෙක්ගෙන් ඒකයි සෝරෝමෙක්ටින් එකයි දෙක එකට කලවම් කරලා ගහන්න කියලා. ඒක සාමාන්‍යයෙන් දින කීයෙන් කීයටද? ඒක සාමාන්‍යයෙන් දින 10න් 10ට මේ ඒ කියන්නේ ඩොමිනාසක එකපාරයි දැන් මං ගැහුවේ. ඒක ඒකත් එක්කලා කිං ෆෝල් එකක් දාලා මං ගැහුවා. ඊට පස්සේ දැන් ආපහු තව දවස් 10කින් ආපහු ඒක ගන්නවා. ඒක දිගටම මේ කන්ටිනියු කරගෙන යනවා. ඒක. එතකොට හරි. ආමනම් ඇත්තටම එහෙම මේ ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ නැහැ. දෙයක් ඇවිල්ලා නැහැ. මේ ඒක හොයාගන්න පුළුවන් එනවනම් මේ කොලේ ටක් ගාලා ඔව් නේද? වෙනස් වෙනවා. මොකද උදේ හවස ඉතින් ඇත්තටම ඇවිදිනවා එදලා බලනවා. මේ මොනවා හරි ලෙඩක් තියෙනවා නම් තක්කාලි කියන්නේ ටිකක් හිටවලා නිකන් ඉඳලා බෑ. හොඳට බලා ගන්න අමාරු මේක හරි අමාරු එකක් තක්කාලි කියන්නේ. මට ඇත්තටම මේ දවස්වල මේ ටනල් එකක් කරන කෙනෙක් කිව්වා මේ දවස්වල ටනල් එක කරන්න එපා. මේ අපාරින්න ඒ කියන්නේ අගෝස්තු සැප්තැම්බර් කියන්නේ හරි අමාරු කාලයක්. එකක් මේ උෂ්ණත්වය.
අපි ඒ කාරණාව තෝම මතක් කරමු චන්සිරි මහත්තයා. මේකේ උෂ්ණත්වය කළමනාකරණය කර ගැනීම කොහොමද සිද්ධ කරන්නේ? මෙහෙමයි මම ඇත්තටම මේ උඩ දාලා තියෙනවා පොග. ඔව්. දැන් නමුත් මම ඒව එකක්වත් මේ පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේ ඒක පාවිච්චි කරලා මට ගිය සැරේ ඉස්සෙල්ලා සැරේ එහෙම මේ ගස් වලට දිලීර ආවා වැඩි. ඔව්. ඒ කියන්නේ ගස් නිතරම ඒ කියන්නේ ශේෂ්ත්‍රේ දෙකයිනේ. ඔව් ඔව්. එහෙම වුණාම මේ ටිකක් දිලීර වලින් කන්ට්‍රෝල් කරගන්න අමාරුයි. ඒක හින්දා මම මොනවත් දාන්නේ නැහැ. දැන් ගස් ටික ඇත්තටම මේ හොඳටම හොඳට තියෙනවා. පොළ වෙලා තියෙන්නේ මේ කොල්ලට. මේ වෙලාවේ දැන් වෙලාව 5:00යි. ඔව්. මේ මම මේ හයි කරලා තියෙනවා ස්නත්සේ මයින්ද. එතකොට ගහේ ජලය කොච්චරක් මේ වෙලාවට තියෙනවද? ඔව්. මේ කියලා මම ඒක බලනවා සැරින් සැරේ. එහෙම බලලා මං උඩින් මේ මොනවත් දෙන්නේ නැහැ. දවල්ට සමහර වෙලාවට වතුර පොඩ්ඩක් මේ වදිගේ යවනවා. ඩ්‍රිප්ස් තුලින් දෙනවා. රයිට් රයිට්. මොකද මට අර එයා කිව්වා උඩින් වතුර එහෙම දෙන්න ඕනේ නැහැ. ඒ වගේ වෙලාවට රස්නේ වෙලාවට ගහට ඕන ප්‍රමාණයට වතුර සැරින් සැරේ පොඩ දෙන්න කියලානේ. එතකොට ගහට මේ අපි එතන වතුර දෙන තැනත් චුට්ටක් කතා කරමු ගිහිල්ලා ඒකේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා මේ චන්සිරි මහත්තයා. ඔව්. ආදරණීය ඔයාලට ඔන්න රත්තරන් මිනිස්සු YouTube නාලිකාව නරඹන ඔයාලට ඉතාමත් ආදරෙන් ඉල්ලීමක් කරනවා. මේ අපි අද කතා කරේ චන්සිරි මහත්තයාගේ වගා භූමියේ තක්කාලි වගාව පිළිබඳව. ඉතින් ඔයාලට පුළුවන් අපිට කමෙන්ට් එකක් දාන්න, අදහසක් දෙන්න අනිවාර්යයෙන්ම. ඒ විතරක් නෙමෙයි මැදින් ආවට කමන්නේ. ඒ විතරක් නෙමෙයි channel එකත් subscribe කරලා ඔබේ යාළුවන් අතරත් ප්‍රචාරය කරන්න. මොකද තාම අපි ආරම්භක අවධියේ ඉන්නේ. එය තවත් වර්ධනය කරමින් සුවිශාල මෙහෙවරක් කරන්නට තමයි අපගේ බලාපොරොත්තුව. ඉතින් රත්තරන් මිනිස්සු YouTube නාලිකාව නරඹන ඔබට අපි මතක් කරනවා, ඔබ වගාවට ආස කෙනෙක් නම් එකතු වෙන්න වගාවත් එක්ක. ඒ වගේම වගාව කරන්න. මොකද හෙට දවසේ අපේ රටේ අපි කතා කරන ප්‍රධානතම ආර්ථික ශේෂ්ත්‍රය මේ ගොවිතැන කියන එක මතක් කරමින් වැඩසටහන අවසන් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. චන්සිරි මහත්තයා ආපහු එන්නම් ඔබ දෙසට. ආයිබෝන්. ලස්සන වැඩසටහනක් අද කරේ. අපි බලාපොරොත්තු වෙනවා තක්කාලි අස්වැන්න හැදුනට පස්සෙත් අපි නැවත කතා කරමු. අවසාන වශයෙන් දෙමු පණිවිඩයක් වගාව සම්බන්ධව සහ ඔබේ අත්දැකීම් සම්බන්ධ විනාඩියකින් චූටි අදහසක් දක්වන්න. මම කියන්නේ ඉතින් ඇත්තටම මේ හැම කෙනෙක්ටම වගාවක් කරන්න තියෙනවා නම් හොඳයි. මේ හැබැයි මෙහෙමයි ඉතින් වගාවක් කරනවා කියලා අපිට ඕන විදිහටම කරන්න ඕනේ. එහෙම නැතුව මේක දැන් මේකේ හිතෝලා මේකට ඕන විදිහට හැදෙන්න දීලා බලාගෙන හිටියොත් අපි වීදම් කරපු එකවත් අපිට ඇත්තටම ගන්න ලැබෙන්නේ නැහැ. ඒකින්ද පරිපාකාරයක් ඇතුලේ වගාවක් කරනවා කියන්නේ හරියට පොඩි ළමෙක් බලා ගන්නවා වගේ. හිතෝපු දවසේ ඉඳලා හැම දෙයක්ම වෙලාවට හැමදේම ගහට අවශ්‍ය දේවල් දෙන්න ඕනේ. ඒ දුන්නට පස්සේ ඒතකොට තමයි ඔන්න ඒගොල්ලෝ අපිට සලකන්නේ. අනිවාර්යයෙන්. අපි සලකන විදිහට තමයි අපිට ඇත්තටම දැස් අපිට සලකන්නේ. දෙන දේම තමයි අපිට ආපහුවක් වෙන්නේ. රයිට් එනවා. වියදම යනවා ඉතින් ඇත්ත. ඒනට වේදන් නොකර අපිට ලාභයක් ගන්න බෑ. බොහොම ස්තුතියි. එහෙනම් අද දවසේ සම්බන්ධ වෙන්න. බොහොම ස්තුතියි.